මම ඩොක්ටර් චමිත්. අපි කවුරුත් කැමති නෑ අංශභාගය හැදිලා ස්ට්‍රෝක් එකක් හැදිලා තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරුව අසරණ වෙලා දුක් විඳින්න. මොකද ස්ට්‍රෝක් එකක් කියන්නේ ජීවිත කාලෙටම ඉදිරියට අපිත් එක්ක තියෙන ආබාධිත තත්ත්වයක්. හොඳයි. එහෙනම් අපි අද කතා කරමු ස්ට්‍රෝක් එකක් කියන්නේ මොකද්ද? කොහොමද මේකෙන් වළකින්නේ? අපේ ජීවිතේ ස්ට්‍රෝක් එකක් එන්නේ නැති වෙන්න පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම ස්ට්‍රෝක් කියලා කියන්නේ ඉස්සර නම් වයස්ගත අයට විතරක් එන ලෙඩක් කියලා තමයි හිතන් හිටියේ. ඒ වුණාට දැන් අවුරුදු 30 40 වයස කට්ටියට ස්ට්‍රෝක් හැදිලා ජීවිත කාලෙම දුක් විඳිනවා ආබාධිත තත්ත්වයෙන් ඉන්නවා දැකලා ඇති. ස්ට්‍රෝක් එකක් කියන්නේ මොකද්ද? මොළයට යන ලේ ප්‍රමාණය ලේ ගමන එකවරම නැවතිලා ස්නායු සෛල කොටසක් මරණයටපත් වීම හින්දා ඇති වෙන ආබාධිත තත්ත්වය තමයි ස්ට්‍රෝක් කියලා කියන්නේ. කොහොමද මේ ලේ ගමන නවතින්න පුළුවන්? මොළයේ තියෙන ලේනහරයක් ලේ කැටියකින් බ්ලොක් වෙලා නවතින්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මොළයට තියෙන ලේනහරයක් කැඩිලා ඉදිරින් එහාට ලේ ගමන නැවතීමකට මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. කොහොම වුණත් ස්ට්‍රෝක් එකක් කියන්නේ මුලින්ම දැනගන්න ඕන. හදිස්සියවත් ආවොත් ඉක්මනින්ම අඳුරගෙන ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ. මොකද මොළයේ සෛල වලට ඔක්සිජන් අඩුව ජීවත් වෙන්න පුළුවන් කාලය ඉතාම අඩුයි. පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා පැය 6කට ඇතුළත හරි ප්‍රතිකාරයක් පටන් ගත්තොත් බොහෝ ස්ට්‍රෝක් වලින් ඇති වෙන්න පුළුවන් තත්ත්වය පාලනය කරගන්න හෝ වළක්ව ගන්න පුළුවන් කියලා. එහෙමනම් ස්ට්‍රෝක් එකක් අඳුර ගන්න කිතා වැදගත්. අඳුරගෙන ඉක්මනින්ම පහසුකම් වැඩි රෝහලක් වෙත ගමන් කරන කිතා වැදගත්. මම එහෙම කියන්න හේතුව අපිට ගොඩක් අයට රෝගීන් හම්බ වෙනවා. ඒගොල්ලෝ දවස් 2-3ක් ගත කරලා එනවා සුළු ආබාධ ඇතිව පස්සේ කියනවා අත හිරි වැටලා ටිකක් උස්ස ගන්න බැරුව වගේ දැනුණා. ඒ වුණාට ඉතින් හිතුවා දවසක් යනකොට හරියයි කියලා. ඒතර දවසක් දෙකක් ගත කරලා ආවහම ප්‍රතිකාර වලට යොමු වෙලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ වෙනකොටත් මොළයේ ස්නායු සෛල කොටසක් මැරිලා. මැරිච්ච සෛල නැවත පණ දෙන්න බෑ. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා දැන් ස්ට්‍රෝක් කියන්නේ මොළයේ ලේ සෛල මැරෙන තත්ත්වයක්. ඒක එන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඊටත් ඉස්සෙල්ලා අපි මේ ස්ට්‍රෝක් එකක් අඳුර ගන්න විදිහ කතා කරමු. එහෙම වුණොත් එහෙම ස්ට්‍රෝක් එකක් තියුණොත් ඉක්මනින් ප්‍රතිකාරයට යොමු වෙන්න පුළුවන්. මේක අපි ඉංග්‍රීසි වචනකින් ෆාස්ට් කියන වචنين මතක තියාගන්න. FAST. F කියලා කියන්නේ face, A කියන්නේ arm, S කියන්නේ speech, T කියන්නේ time. මම විස්තර කරන්නම්. F කියලා කියන්නේ face. ස්ට්‍රෝක් එකක් ආවොත් ඔයගලගේ මූණේ හැඩේ වෙනස් වෙන්න පුළුවන්. එක පැත්තක් එල්ල හැලෙන්න හෝ පිම්බිලා වගේ දැනෙන්න පුළුවන්. hina වෙනකොට මේ පැත්ත වැඩ කරන්නේ නැහැ. නල රැලි ගල්සවන්න බෑ. මේ පැත්ත වැඩ කරන්නේ නැහැ. එහෙමනම් ඒක ස්ට්‍රෝක් එකේ ලක්ෂණයක්. එහෙම නැත්නම් ඇහැ වැහුවාම හොඳට ඇහැ වැහිලා කළු බෝලේ පේන්නේ නැති වෙලා S2 මෙහෙම සම්පූර්ණ වහන්න බැරි වෙනවා. ඊට පස්සේ A කියන්නේ arm. ඒ කියන්නේ අතක හෝ කකුලක එහෙම නැත්නම් ඒක පැත්තක අත කකුල දෙකම එහෙම නැත්නම් කකුල් දෙක පමණක්. ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් හිරිගතිය නම් ශක්තිමත් බව අඩු නම් උස්සන්න බැයි නම් එහෙමනම් ඒක ස්ට්‍රෝක් එකක ලක්ෂණයක් වෙන්න පුළුවන්. තුන්වෙනි එක S speech. speech කියන්නේ අපි කතා කරන හැකියාව අඩුයි නම් වචන ගොත් ගැහෙනවා නම් වචන දෙවුලනවා නම් සමහර වචන අපිට කතා කරන්න බැයි නම් ඒකත් ස්ට්‍රෝක් එකක ලක්ෂණයක්. එහෙමනම් ඊතුරු අකුර T කියන්නේ time. මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන් පුළුවන් ඉක්මනින් රෝහලක් වෙත යන්න ඕනේ. මොකද පුළුවන් ඉක්මනින් ප්‍රතිකාර පටන් ගත්තොත් මේකින් වෙන්න පුළුවන් නරක ප්‍රතිඵල සෑහෙන දුරට අඩු කරගන්න ඕ 100%ක් වළක්ව ගන්න පුළුවන්. මීට අමතරව ස්ට්‍රෝක් එකක එන්න පුළුවන් ලක්ෂණ තමයි එකවර හටගන්න තද හිසේ කැක්කුමක්. එකවර Tamanට පේන්නේ නැති යන ගතියක්. එහි පැත්තක් කළු වෙලා හෝ පේන්නේ නැති තත්ත්වයක්. එහෙමත් නැත්නම් සිහිමද ගතියක් කල්පනා කරන්න අමාරු කලබලකාරී තත්ත්වයක් ඇතුව අපිට නිදිමත ගතියක් එනවා නම් ඒකත් ස්ට්‍රෝක් එකක ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙමනම් මේ වගේ ලක්ෂණ තියෙනවා නම් පුළුවන් ඉක්මනින් රෝහලක් වෙත යනවා මිසක් දවසක් බලනවා දෙකක් බලනවා කියලා ඉන්න එපා. ඒකෙන් ඕගොල්ලන්ගේ ඇතිවෙච්ච ආබාධ තත්ත්වය ජීවිත කාලයටම සිද්ධ වෙන පර්මනන්ට් ස්ථිර ආබාධයක් බවට පත් වෙන්න පුළුවන්. අපි බලමු කවුද මේ ස්ට්‍රෝක් අංශභාග වලට වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ. එහෙම දන්නවනම් අපිට පුළුවන් ඒවෙන් වළකින්න විදිහත් ඉගෙන ගන්න. ඇත්තටම ස්ට්‍රෝක් හැදෙන්නේ වැඩිපුරම පාලනය කරන්න නැතුව වැඩි රුධිර පීඩනයක්, ප්‍රෙෂර් වැඩි කට්ටියට. ඊටත් අමතරව දියවැඩියාව නම්බර 2. ඊට පස්සේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය. කොලෙස්ටරෝල් වැඩි අයටත් heart attack සහ හෘද රෝග තියෙනවා. හෘද වස්තුවේ රිද්මේ වෙනස් වෙච්ච. ඒ වගේ අයටත් ස්ට්‍රෝක් එන තත්ත්වය වැඩි.
ඊට අමතරව අඳුරගෙන තියෙනවා අධික තරබාරු බව, මහත වැඩි නම්, ව්‍යායාම කරනවා අඩු නම්, ස්ට්‍රෙස් එක වැඩි නම්, යහපත් නිින්දක් නැත්නම්, මානසික වශයෙන් පීඩා ගතිය වැඩි නම් ඒ වගේට ස්ට්‍රෝක් එනවා. එහෙනම් හරි ලීසි. ස්ට්‍රෝක් එකකින් වළකින්න ඔයාට දියවැඩියා, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, හෘද රෝග තියෙනවා නම් ඒවට නියම ප්‍රතිකාර අරගෙන හරියට ලේ පරීක්ෂණ කරලා වෛද්‍ය උපදෙස් අනුව ඒකෙන් පාලනය වෙන්නයි තියෙන්නේ. ඊට අමතරව ඇඟ මහත නම් ව්‍යායාම වඩනා ව්‍යායාම කරලා යහපත් ආහාර රටාවලින් ඇඟේ ස්ථිරතාවය පාලනය කරගන්න පුළුවන් නම් ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ඇත්තටම ස්ට්‍රෝක් හැදීමේ අවදානම අපිට නවත්ව ගන්න පුළුවන්. එතකොට ස්ට්‍රෝක් එකකදී ඇත්තටම ප්‍රතිකාර වශයෙන් කරන්නේ මූලික අවස්ථාවේදී කරන ප්‍රතිකාර එකක්. ඒ කියන්නේ එලේ කැටි හින්දා ඇතිවෙච්ච ප්‍රශ්න වළක්ව ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ දිගට පවතින ආබාධ තත්ත්ව තියෙනවා නම් එහෙම ඒකින් වළකින්න ඒක යථා තත්ත්වයට පුළුවන් තරම් ආබාධ තත්ත්වය අඩු කරන රීහැබිලිටේෂන්, පුනරුත්ථාපන, ව්‍යායාම, ෆිසියෝതെරපි වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ දැනුමේ ස්ට්‍රෝක් එකක් කියන්නේ බල ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕන දෙයක්. ඒ නිසා ඒක හරියට රෝග ලක්ෂණ වලින් අඳුරගෙන ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු වෙන එකත් අනාගතයේදී කවදාකවත් ස්ට්‍රෝක් එක එන්නේ නැති වෙන්න පරිස්සම් වෙන එකත් ඔයගොල්ලෝ හැමෝටම ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඒ දැනුමත් එක්ක ඔයගොල්ලෝ හැමෝටම නිරෝගී සුව මම ප්‍රාර්ථනා කරනවා. මේ මගේ channel එක like කරන්න, follow කරන්න, share කරන්න. එහෙනම් හැමෝටම නිරෝගී සුව.